අස්වසම ලාභී ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔන්න යාළුවනේ ඔයාලා හැමෝටම සුබ ආරංචියක් කරගෙනයි මම මේ වීඩියෝ එකෙන් ආවේ. ඉතින් හැමෝම බලාගෙන හිටියා කවද්ද අප්‍රේල් මාසේ, ඒ කියන්නේ 2026 4 වෙනි මාසේ අස්වසම මුදල් අපේ බැංකුවට වැටෙන්න කියලා. ඔන්න යාළුවනේ කියන්න ඕනේ දැන් අපිට මේ සුබ ආරංචිය බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට යන්න කලින් මම පොඩි දෙයක් කියන්න. මේ වගේ වීඩියෝස් වලට මිස් වෙන්න පුළුවන්. අපේ channel එක තාම subscribe කරේ නැත්නම් මොකද යාළුවනේ subscribe කරපු නැතියට අපේ වීඩියෝස් පෙන්වන්න නැති වෙනවනේ. ඒ හින්දා subscribe කරපු නැති අය චූටි වෙලාවක් කරන් subscribe කරලා ඊට දකුණු පැත්තේ තියෙන notification button එක තෝල් දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ දෙවනි අධියරේ අස්වසම හිමියෙක්ගේ අස්වසම මුදල් එයාලගේ සිස්ටම් එකට වැටලා තියෙනවා. මතක තියාගන්න යාළුවනේ සිස්ටම් එකට වැටෙන දවසයි බැංකුවට වැටෙන දවසයි දෙකක්. හරිද? සිස්ටම් එකට වැටෙන කියන්නේ ඊට ටික දවසකින් කොහොමද බැංකුවට වැටෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කියන්නේත් ඔයාලට බැංකුවට වැටෙන දවස කියන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් දැන් යාළුවනේ අස්වසම දෙවනි අධියරේ අයගේ මුදල් සිස්ටම් දාලා තියෙනවා. නමුත් යාළුවනේ පළවෙනි අධියරේ අයගේ සිස්ටම් අද 2026 අප්‍රේල් මාසේ 3 වෙනිදා වෙද්දි තාම සිස්ටම් වැල්ලා නැහැ. ඉතින් යාළුවනේ මම හොයලා බැලුවට පස්සේ එයාලගේ සිස්ටම් එකටත් බොහෝ විට 3 වෙනිදා හවස් වෙද්දි එහෙම නැත්නම් 4 වෙනිදා හවස් වෙද්දි සිස්ටම් එකට දානවා කියලා තමයි මට ආරංචි උනේ. ඉතින් යාළුවනේ දැන් අපි බලමු කවද්ද මෙයාලගේ මුදල් බැංකුවෙන් ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ බැංකුවෙන් සාමාන්‍ය මුදල් ගන්න නම් අපි දැන් මේ අවුරුදු මාසෙනේ අප්‍රේල් මාසෙනේ. ඉතින් යාළුවනේ බොහෝ විට ඒ කියන්නේ මට දැනගන්න තොරතුරු ලැබුණු විදිහට මේ මාසේ අප්‍රේල් 10 වෙනිදා වෙද්දි ඒ කියන්නේ සෙකුරාදා වෙද්දි ඔයාලගේ අස්වසම මුදල් සිස්ටම් එකෙන් ඔයාලගේ බැංකු පතරේ වැටෙනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. මොකද යාළුවනේ ඊට පස්සේ එන්නේ සෙනසුරාදා ඉරිදා ඊට පස්සේ 13 14 කියන්නේ අවුරුදු. අනිවාර්යයෙන්ම අවුරුද්දට කලින් මෙයාලා මුදල් දානවා. ඒ හින්දා යාළුවනේ බොහෝ විට ලැබුණු තොරතුරු අනුව අප්‍රේල් 10 වෙනිදා වෙද්දි ඔයාලගේ අස්වසම මුදල් සිස්ටම් එකෙන් ඔයාගේ බැංකු පතර වැටලා 10 වෙනිදා වෙද්දි ඔයාගේ අතටම ගන්න පුළුවන් වෙයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.